කොහොමද ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝම හරි ආදරෙන් කාවි ගර්ල්ස් ටෝක් YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මම කියන්න හදන්නේ මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ඉතින් මම කියන්න හදන්නේ ජීවිතය ගැන. ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය ගැන මාතෘකා 3ක් ඔස්සේ තමයි මම කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. පළවෙනි මාතෘකාව වෙන්නේ ජීවිතේ කොච්චර ප්‍රශ්න බාධක ආවත් නවතින්න එපා. ඒ කියන්නේ මොකක්ද? අපේ ජීවිතේට ගොඩක් ප්‍රශ්න එනවා. හැබැයි ඒ ප්‍රශ්න ආව පළියට ජීවිතයක් නැති කරගන්නවත් ජීවිතේ මෙතනින් ඉවරයි කියලාවත් ඔයාලා හිතන්න හදන්න එපා. මොකද ජීවිතය කියන්නේ තව ගොඩාක් දේවල් විඳින්න තියෙන දෙයක්. මොකද අපිට ජීවිතේ නැති කරගත්තොත් අපිට විඳින්න තියෙන දේවල් අපිට විඳින්න වෙන්නේ නැහැ. අන්තිමේදීම ඒකෙන් දුකක් වෙන්නේ පවුලට විතරයි. මම හිතනවා ඔයාලට ඒකේ උදේ ගැන තේරෙන්නේ නැති කියලා. ඉතින් ඒක තමයි ජීවිතය කියන දේ. ඔයාලා ජීවිතේ නවතින්න හිතනවා නම් නවතින්න හදන්න එපා කියන එක. ඊට පස්සේ දෙවෙනි ටොපික් එක විදිහට මම හිතුවේ ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ජීවිතේ ඒකාකාරී බවත් එක්ක සහ තනියෙන් ඉන්න වෙලාවට හිතනවා ජීවිතේ ආයිනේ තනියම කියලා. එහෙම හිතන්න එපා. දැන් මෙහෙම ගත්තොත් ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙම. තනියම ඉන්නවා කියලා. හැබැයි මොන දේ වුණත් ඔයාට ඔයා ඉන්නවා සහ ඔයා එකක් මතක තියාගන්න ඕනේ ඔයාට වටිනවා කියන්නේ. මොකද ඒක අපිට තේරුම් ගන්නකම් අපි හිතන්නේම අපි තනි වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒක තේරුම් ගන්න එක සහ තේරුම් කරවන එක ඔයාලගේ වැඩ. ඉතින් ඒ නිසා ඔයාලා කවදාවත් හිතන්න එපා ජීවිතේ ඔයාලා තනියෙන් ඉන්නවා කියලා. හරිද? ඔයත් එක්ක ඔයා ඉන්නවා සහ ඔයත් එක්ක විශ්වය ඉන්නවා. ඒක විශ්වාස කරන්න. ඊට පස්සේ තුන්වෙනි ටොපික් එක විදිහට මම හිතුවා කියන්න ජීවිතේට එන ප්‍රශ්න බාධක දේවල් ගැන. මොනවද බාධක කියන්නේ? බාධක කියන්නේ ජීවිතේට එන පාඩම් නේද? චුට්ටක් හිතලා බලන්න. අපේ ජීවිතයට සමහර මිනිස්සු එන්න පුළුවන්. අපි මේ මිනිස්සුන්ට ලං වෙන්න පුළුවන්. බැඳෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ගොල්ලොම අපි වත්තයලා දාලා යනවා. ඊට පස්සේ අපි එතනින් මොන දෙන ප්‍රශ්නයකට. ඒ කියන්නේ ජීවිතේ අපි මොකක් හරි වැඩක් කරගෙන යද්දි ඒකට එහා පැත්තෙන් බාධකයක් එනවා. හැබැයි ඒ ගැන හිතේ හිටියොත් අපිට මේ කරගන්න වැඩක්වත් එදින්දා කරගන්න වැඩක්වත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකින් වෙන්නේ අපේ ශරීරය, අපේ හිත නිකම් නාස්ති වෙන එක විතරයි. නිකම් ඔහේ කාමරයට වෙලා ගිය කෙනෙක් ගැන හිත දුක් වෙවි ඉන්නවට වඩා හොඳ නැද්ද? ඊළඟට මොනවද කරන්න ඕනි කියලා අලුතින් හිතන්න ඕනේ. හිතන දේ තමයි කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මොන බාධක මොන ප්‍රශ්නයව නවතින්න එපා. ජීවිතය කියන්නේ ඒකයි. තේරුණාද? හැම වැටීමකින්ම හැම බාධකයකින්ම ඔයාව තව ශක්තිමත් කරනවා කියලා මතක තියාගන්න. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්නේ මෙච්චරයි. හැබැයි ඉස්සරහට ඔයාලට ඕනි මොනවාගේ වීඩියෝද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතේට ගන්න දෙයක් ඇති කියලා. ඉතින් මගේ ෆස්ට් වීඩියෝ එක නිසා තමයි මම හිතුවේ මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේ වෙද්දී විඳවනවා ඇති. ඉතින් ඒ විඳවන ජීවිතේ පැත්තකින් තියලා ලස්සනට hina වෙලා ඉන්න උගන්වන්න තමයි මම අලුතින් මේ channel එක පටන් ගත්තේ.
ඉතින් මගේ channel එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න සහ මගේ channel එක මේ වීඩියෝ එකට යටින් comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අතට ගිහින් යන්න ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.